බිමල් චමල් දමිල් ඉමිල් කියලා ඔන්න කීයද 5 දෙනෙක් ඉන්නවා. ඔන්න අමල් බිමල් චමල් දමිල් ඉමිල් කියලා 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනා දැන් ඉඳගෙන ඉන්නවා කියලා හිතන්නකෝ මම පිළිවෙලට. දැන් මේ 6 දෙනා 5 දෙනාගේ පිළිවෙල මාරු කරලා ලියන්න පුළුවන් ආකාර ගන්න කීයද? අමල් බිමල් චමල් දමිල් කියලා 5 දෙනෙක් ඉන්නවා. මම එයාලගේ මුල් අකුරු වලින් ගත්ත A B C D E කියලා මේ 5 දෙනාගේ මේ ඉඳගෙන ආසන පහක. එතන මෙන්න මේ පිළිවෙල වෙනස් කරලා අපිට කී විදිහකට මෙයාලා ලියන්න පුළුවන්ද? තියන්න පුළුවන්ද? පළවෙනි ප්‍රශ්නේ. හරි භාග්‍යක අංශ එක හරි. පස් දෙනා මාරු කරලා ගන්න පුළුවන්. 5 ෆැක්ටෝරියල් කියලා ගන්නවා. පහ ගුණ කිරීම, 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 2 ගුණ කිරීම 120. හරි. සෝරි චුට්ටක්. ඉතින් පළවෙනි ආන්සර් කියපුවා. හරි. හරි දෙවෙනි ප්‍රශ්නේ මම කියනවා. දැන් මේ A වෙනස් කරන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව A වෙනස් කරන්නේ නැහැ. අමල් කියන මං ඉන්නේ පළවෙනි ෂීට් එකේමයි. මං වෙනස් වෙන්නේ නැහැ. මට චේන්ජ් වෙන්න බෑ. අමල් ඉන්නේ පළවෙනි ෂීට් එකේමයි. හැබැයි මේ හතර දෙනා වෙනස් වෙනවා. මේ හතර දෙනා වෙනස් වෙනවා. වෙනස් වෙලා මෙයා මේ පළවෙනි තැනම ඉන්න ෂීට් එකේ. මෙයා වෙනස් වෙන්නේ නැහැ. දැන් හදන්න පුළුවන් ආකාර කීයද? අමල් වෙනස් වෙන්නේ නැතුව A වෙනස් වෙන්නේ නැහැ. B C D E කියන අවස්ථා හතර දෙනා වෙනස් වෙනවා. දැන් කීයක් හදන්න පුළුවන්ද? මේ අයින් කරා ඉතුරු හතර දෙනාට හැදුවනේ. එතකොට අපි ගත්තේ 4යි ෆැක්ටෝරියල් කියලා. ඔබනේ ගත්තේ 24. එතකොට මෙයා වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙතන එක නැහැ කියලා සැලකුවත් කමන්නේ. මොකද මෙයා එතන ඉන්නවනේ. ඒ කියන්නේ එතනින් වෙනස් වෙන්නේ නැහැ. එතන මේ ටික තමයි වෙනස් වෙන්නේ. එතකොට 4 ෆැක්ටෝරියල් කියලා ගත්තා. අන්න හරි. ඊළඟ අවස්ථාවේදී කියනවා 100 පුර මැදම තියෙනවා. කියන්නේ චමල් මැදම ඉන්නවා. චමල් කියන මම මෙයා මැදම ඉන්නේ. මම මෙතනින් වෙනස් වෙන්නේ නැහැ. අනිත් 4 දෙනා වෙනස් කරනවා. චමල් කියන මට ඒ ෂීට් එකේ නැගිටින්න බෑ. මම ඒකෙම ඉන්නේ. දැන් අනිත් අය වෙනස් වෙනවා. එහෙම වුණොත් අවස්ථා කීයක් තියෙනවද? දැන් චමල් වෙනස් වෙන්නේ නැහැ. අනිත් 4 දෙනා වෙනස් වෙනවා. හරි භාග්‍ය හරි. තුන්වෙනි අවස්ථාව චමල් වෙනස් වෙන්නේ නැහැ. චතුරත් හරි. හරි පැහැසරත් හරි. එතනදිත් මේ වගේම තමයි. මෙතන මුලින් ඒ වෙනස් වුනේ නැහැ. දැන් චමල් මෙතන වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඉඳගෙන ඉන්න අනිත් 4 දෙනා වෙනස් වෙනවා. එතකොට ඒත් ගන්න වෙන්නේ 4යි ෆැක්ටෝරියල්. මොකද වෙනස් වෙන්නේ 4 දෙනායිනේ. එහෙනම් 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 24. හරි. හතරවෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාවේදී කියනවා අමලුයි බිමලුයි හරි ඔක්කොම 24 දාලා තිබුණා. හරි. දැන් ඊළඟ අවස්ථාවේ තියෙනවා මේ අමලුයි බිමලුයි කියනවා අපි දෙන්න එක ළඟ ඉන්නේ. අපි දෙන්න වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දෙන්නට එක ළඟ ඉන්න ඕන. කොතනින්ද ගත්තත් අපි දෙන්න ඉන්න එකට. මේ දෙන්න කියන අපි දෙන්න ඉන්න එකට අපි දෙන්නට වෙනස් වෙන්න බෑ. අපි දෙන්න එක ළඟ ඉන්න ඕන. ඒ කියන්නේ මේ දෙන්න අතරමැදට කවුරුත් වෙන්න බෑ. අමලුයි බිමලුයි එකට ඉන්නේ කියලා. ඒ වගේ අවස්ථාවක මොකද්ද වෙන්න පුළුවන්? try කරන්නකෝ. නෑ. හරි try කරන්න තව answers දාන්න ටික. ඔව් AB මාරු වෙන්න පුළුවන්. AB කියන්නේ එක ළඟ ඉන්න ඕන කියන අවස්ථාව විතරයි. මාරු වෙන්න පුළුවන්. answers දැම්ම නම් try කරමු. දැන් මෙතන මේ දෙන්න මාරු වෙන්නේ නැහැ.
අපිට ඒතර ඒ දෙන්න එකක් විදිහට සලකන්න පුළුවන්. ඒ දෙන්න එකක් විදිහට සලකුවොත් 1 2 3 කොහේ 4යි ඉන්නේ. අවස්ථා 4. එහෙනම් ලියන්න පුළුවන් 4යි ෆැක්ටෝරියල් කියලා. 4යි ෆැක්ටෝරියල් 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. එතකොට 24යි. හැබැයි මේ දෙන්න මාරු වෙන්න පුළුවන් දෙපැත්ත මාරු වෙන්න පුළුවන්. එතකොට දැන් මේ 24 හැදුනේ ඒ මෙතන ඉන්න අවස්ථාවේ නම් මේ දෙන්න මාරු වුණා. දැන් ඒ මෙතනට ගිහලා B මෙතනට ගියොත්. ඒත් තව අවස්ථාවක් එනවා. එහෙනම් 24 ඒවා දෙකක් එනවා. එතකොට 48ක්. ඒක මතක තියාගන්න අපිට සාමාන්‍ය ගණිතයේ දෙබ්බ කරන්න පුළුවන්. 4 ෆැක්ටෝරියල් කියලා. ඊළඟ මෙතන මේ චේන්ජ් වෙන ගාන අපිට ෆැක්ටෝරියල් කියලා ගන්න පුළුවන්. එතන දෙකයි චේන්ජ් වෙන්නේ. 2යි ෆැක්ටෝරියල්. අර 2 ගුණ කිරීම 1. ඊතර එනවා 2. ඊට පස්සේ මේ 2 ගුණ කරන්න. මේ තමයි 48. ඔව් මම